समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा දුන්නික්ක හස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතු සාධු චිත්තං දන්තං සුඛාවහං විහාරාධිපති අතිකරුණායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ විහාරස්ථානයේහි වැඩ සිටින ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන සමන්ත් කුමාර මහත්මයාණන් ප්‍රධාන මනෝරි ප්‍රසංගිකා මෙනවිය ප්‍රධාන දීපිකා කුමාරී මහත්මිය ප්‍රධාන කොට ඇති පවුල පින්වතුන් ඇතුළු ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මේ මාහැඟි දන් සභා මණ්ඩපයට රැස්වුණ සදැහැති වාසනාවන්ත සත්පුරුෂ පිරිස අපි මොනතරම් තැන්වලට කකුල් දෙකෙන් ගිහින් තිබුණත් වැඩක් නැහැ. අපේ කකුල් දෙකෙන් අපි ධර්මශාලාවකට ගිහිල්ලා නැත්නම් බුද්ධ ශාසනයකදී අපේ ආයුතුම තැනක් තමයි ධර්මශාලාව කියලා කියන්නේ. වන්දනමාන කරන්න අපිට ගොඩාක් තැන් තියෙනවා. ඒ වන්දනමාන කරන්න තියෙන තැන් තුල මේ ධර්මශාලාව වන්දනා කරන තැනකට වඩා කල්පනා කරන තැන. චෛත්‍ය ළඟට ගියාට පස්සේ අපි කරන්නේ වන්දනා කරන එක. බෝධිය ළඟට ගියාට පස්සේ අපි කරන්නේ වන්දනා කරන එක. පිළිමගේ ඇතුළට අපි ගියාට පස්සේ කරන්නේ වන්දනා කරන එක. ධර්මශාලාව ඇතුළට ආවට පස්සේ අපි කරන්නේ කල්පනා කරන එක. වන්දනා කිරීමයි කල්පනා කිරීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අන්තිමටත් මතක් කළා මහණෙනි වන්දනා කරනවට වඩා පුළුවන් තරම් කල්පනා කරන්න බලන්න කිව්වා. වන්දනා කරනවට වඩා පුළුවන් තරම් කල්පනා කරන්න බලන්න කිව්වා. මොනවද කල්පනා කරන්න කිව්වේ? අපි ඔය කල්පනා කරන ඒවා නෙවෙයි. අපි උදේ නැගිට්ටට පස්සේ රෑ නිදා ගන්න යනකම් කල්පනා කරන ඒවා ගැන පින්වතුන්ට අමුතුවෙන් ආයෙ මම කියන්න ඕනේ අපිට ඒවා දැන් ගොඩක් පුරුදුයි. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා රෑ නිදා ගන්න යනකනොත් රෑ නිදාගත්ත වෙලාවෙ ඉඳලා පහු වෙනදා හැරෙනකනොත් අපි කල්පනා කරන දේවල් පින්වතුන් හැම කෙනෙකුටම පුරුදු. ඒවා හැම එකක්ම අකුසල කල්පනා. කල්පනාව කොටස් දෙකයි.
කල්පනාව කොටස් දෙකයි. සම්මා සංකප්පය තමයි කල්පනාව කියන්නේ මාර්ගාංගය. වඩා ගන්න ඕනේ. ඈත් කරලා තියන්න නරකයි. ළඟට අරගෙන සමීප කරගෙන වඩා ගන්න ඕන මාර්ගාංගයක් සම්මා සංකප්පය. සම්මා සංකප්පය කොටස් දෙකයි. එකක් මිච්ඡා සංකප්ප, අනෙක සම්මා සංකප්ප. මිච්ඡා සංකප්ප කියලා කියන්නේ අකුසල කල්පනා. සම්මා සංකප්ප කියන්නේ යහපත් කල්පනා. ධර්මශාලාව ඇතුළට ආවට පස්සේ අපිට නිතර ගොඩනැගෙන කල්පනාව ගොඩනැගෙන්නේ මොන අතටද? නිර්වාණ මාර්ගය අතට. පින්වතුනි මේක වචනෙන් දන්නේ නැති වුණාට මෙතන වාඩි වුණාට පස්සේ මෙතන වාඩි වෙලා පින්වතුන් බණ අහන්නේ විනාඩි 5ක්ද, පැය භාගයක්ද, විනාඩි 50ක්ද, පැයක්ද, පැය දෙකක්ද? මෙතන වාඩි වුණාට පස්සේ Tamanට නොතේරී Tamanගේ කල්පනාව නිවන අතට හැරෙනවා. අන්න යම් තැනක අපි නිවන අතට හරවාගත්ත කල්පනාවකින් යුක්තයි නම්, නිවන අතට හරවගත්ත කල්පනාවකින් අපි කටයුතු කරනවා නම් ඒකට කියනවා යහපත් කල්පනාවක්, සම්මා සංකප්පය. ඒත් ඒක වෙනවා අඩු. නිවන පැත්තටද අපි කල්පනාව අපේ කල්පනාව වැඩිපුර බර, කෙලෙස් පැත්තටද අපේ කල්පනාව වැඩිපුර බර? කෙලෙස් පැත්තට. අපේ කල්පනාව වැඩිපුර බර කෙලෙස් පැත්තට. කෙලෙස් රැස් වෙන දේවල් සම්බන්ධව අපි ගොඩාක් කල්පනා කරන්නේ. දවස පුරාම අපේ කල්පනාව වැඩිපුර බර කෙලෙස් පැත්තට, නිවන පැත්තට නෙවෙයි. ඒ නිසා මේ වස්තුන් මාසේ ප්‍රයෝජනයට ගන්න හැම පන්සලකම වගේ මේ ධර්ම දානමය පින්කම මහත් ඕනෑකමින් සිද්ධ වෙනවා. මේක තමයි බුද්ධ ශාසනයේ තියෙන උතුම්ම දානය. චීවර පූජාවට වඩා, අටපිරිකර පූජාවට වඩා, විහෙර විහාර පන්සල් හදලා පූජා කරනවටත් වඩා, කෙත්වතු ආරාම පූජා කරනවටත් වඩා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධර්ම දානය තමයි උතුම්ම දානය. බුද්ධ ශාසනයකද Tamanට කළ හැකි නම්. ඒ නිසා මේ වස්තුන් මාසය තුල ගොඩාක් මේ ධර්ම දානමය පින්කම සිද්ධ වෙනවා. පුළුවන් හැම දවසකම පැයක් කලින් ඕෆ් වෙලාවත් කමක් නැහැ. රස්සාවට ගිහිල්ලා ඉන්නවා නම් පැයක් කලින් ඕෆ් වෙලා ගෙදර ඇවිල්ලා මේ පින්කමට සම්බන්ධ වුණත් කමක් නෑ. මොකද මේ කරදරෙන් අපි කවදා හරි දවසක ගැලවෙන්න ඕන. මොන කරදරේද? ඉපදෙනවා කියන එක කරදරයක් නෙවෙයිද? ඒක තමයි ලොකුම කරදරේ. ඒක තමයි ලොකුම කරදරේ. මේ හිත යම් තැනක යම් පීඩාවක් විඳිනවද? යම් දුකක් විඳිනවද? යම් අපහසුතාවයක් විඳිනවද? යම් කනස්සල්ලක් විඳිනවද? විඳින්නේ නැද්ද? මේ දැන් తాවකාලිකව ටිකක් යට කරගෙන හිටියට ඇත්ත වශයෙන්ම හිත ජීවත් වෙනවා කියලා කියන්නේ කනස්සල්ල, පීඩාව, කනගාටුව, වේදනාව ඒව නේද හිතින් නැවත නැවත මතක් වෙන්නේ. ආන්න බලන්න මේ සියල්ලට Tamanට මුහුණ වෙන්න දෙන්නේ මොකක් නිසාද? ඉපදුණු නිසා. ඉපදුණු නිසා. මේ හැම කරදරයකටම මුහුණ දෙන්න වෙන්නේ මොකක් නිසාද? ඉපදුණු නිසා. තව ඉස්සරහට යන්න පින්වතුන් හිතන්නේ කරදර අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවා. තමන්ගේ කරදරේ බලපානවනේ තමන්ට. දැනට ඔය අරන් තියෙන පිට කරදර. ළමයින්ගේ කරදර, මහත්තයාගේ කරදර, නෝනාගේ කරදර, ඥාතීන්ගේ කරදර, යාළුවන්ගේ කරදර, අසල්වාසීන්ගේ කරදර. ඔය දැනට තමන් අරන් තියෙන්නේ පිට තියෙන කරදර. නමුත් ඉස්සරහට යන්න තමන්ට තමන්ව කරදරයක් වෙනවා. නෑ. තමන්ට තමන්ව කරදරයක් වෙනවා. ඒ කොහොමද? අත් දෙකේ වාරු නැති වෙනවද නැද්ද? අත් දෙකේ වාරු දවසින් දවස ගෙවෙන්න ඉස්සරහට යන්න හොඳට ඔලුවට ගන්න අත් දෙකේ වාරු නැති වෙනවා. අත් දෙකේ වාරු නැති වෙනවා වගේම කකුල් දෙකේ වාරුත් නැති වෙනවා. ඇඟට පතට ලැබිලා තියෙන වාරුව නැති වෙනවා. හයිය හත්තිය නැති වෙනවා. ඒ නැති වෙනකොට Tamanට ඕන දෙයක් අල්ලන්න, ඕන දෙයක් ගන්න, ඕන තැනකට යන්න ඒ සියල්ල Tamanට නොහැකි වෙනවා. ඒකට අපි කියන්නේ නාකි වෙනවා. නැද්ද? නොහැකි වෙනවා කියන එකට තව වචනයක්. ඒ වචනේ අපි එච්චර උච්චාරණය කරන්න කැමති නෑ. නිකන් මහා ප්‍රාථමික පල්ලෙහා වචනයක් නාකි වෙනවා කියන එක. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? නොහැකි වීම හේවත් නාකි වීම. නොහැකි වීම හේවත් නාකි වීම තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒ නොහැකි වීම නැවත නැවත සිද්ධ වෙනකොට Tamanට තේරෙනවා මේ ඇඟ Tamanට කොච්චර කරදරයිද. උස්ස ගන්න බෑ, පෙරල ගන්න බෑ, ඇවිද්ද ගන්න බෑ, නැගිට ගන්න බෑ, වාඩි කරවන්න බෑ. කොච්චර අමාරු වෙනවද තව ඉස්සරහට පින්වතුනි ජීවිතේ.
මීට වඩා කරදර තව ඉස්සරහට Tamanට එනවා. ඒවට මූණ දෙන්න හොඳට හිත හයිය හත්තිය ඇතිව හදාගෙන තියෙන්න ඕන. ඒ හිත ශක්තිමත් වෙන්න තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. අපි බණ අහනකොට අපේ හිත හොඳට හැදෙනවා. මේ කරදර සම්බන්ධව බණ අහනකොට පින්වතුන්ට මතක් කරලා දෙනවනේ. ලෙඩ වෙනවා ඒක කරදරයක්, වයස්ගත වෙනවා ඒක කරදරයක්, මරණය ලං වෙනවා ඒක කරදරයක්. ඔයගෙන් බැහැරව කාටවත් ජීවත් වෙන්න බෑ. ඔයගෙන් බැහැරව කාටවත් ජීවත් වෙන්න බෑ. යම් තැනක අපි උපදිනවද, උපදින හැම තැනකදීම අපිට උපදින්න වෙන්නේ ඔය කරදර ටිකත් එක්ක. ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකයි. යම් තැනක අපි ගිහිල්ලා උපදිනවද, උපදින හැම තැනකදීම අපිට උපදින්න වෙන්නේ ඔය කරදර ගොඩත් එක්ක. ඔය කරදර ගොඩ පිටිපස්සේ. උපදින හැම තැනකදීම පිටිපස්සෙන් මේ කරදර ගොඩ Taman එක්ක උපතත් එක්ක එනවා. අනේ නිසයි මේ උපත කරදරයක් කිව්වේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඒක Taman තව මෙනෙහි කරන්න ඕනේ. අපි කියා දුන්නට මදි. මෙතනදී පින්වතුන්ට යන්නේ දැනුමක් විතරයි. ඇත්තටම ඉපදීම කරදරයක්ද? ආන්න ඒ ගැන Taman ඔය වාඩි වෙලා ඉන්න ගමන් තව මෙනෙහි කරන්න, කල්පනා කරන්න, Taman හොඳට බලන්න. ඒ බලනකොට Tamanට පේනවා ඇත්තටම ඉපදීම කරදරයක්. ජාතිපි දුක්ඛා, ඉපදීම දුකයි. ඉපදීම දුකයි. මේ හැම දෙයකටම මුහුණ දෙන්න වෙන්නේ ඉපදුන නිසා. ඒ නිසා ඉපදීම දුකයි. ඒ දුක කියනක භාගතුන් හස ගොඩාක් ඇතුළට මතක් කරනවා. ඉතින් පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, හිතවත් අය කැමති අය යාළු මිත්‍රයෝ නැති වෙනවා. එතකොට ඉතින් දුකයි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, කැමති නැති මිනිස්සු හම්බ වෙනවා, මුණ ගැහෙනවා, ආශ්‍රය කරන්න වෙනවා, වාසය කරන්න වෙනවා. ඒවත් දුකයි. කැමති දේවල් ලැබෙන්නේ, අකමැති දේවල් වලට මුණ දෙන්න වෙන්නේ. වැඩිපුරම ජීවිතේ නම් බර සැපට නෙවෙයි දුකට. ජීවිතේ වැඩිපුර බර සැපට නෙවෙයි. ජීවිතේ වැඩිපුර බර දුකට. අපි ජීවිතේ වැඩිපුර බර දුකට බව හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්නකොට අපි මේ ජාතිපි දුක්ඛා කියන ස්වභාවයෙන් මිදෙනවා. ඒ කියන්නේ ඉපදෙන්න තියෙන ඉඩ කඩ ගොඩාක් අඩු වෙනවා. අඩු වෙන්න නිකන් නෙවෙයි, හිතට රැස් කර ගැනීම අඩු කරනවා. ඉපදෙන්නේ මොකක් නිසාද? ඉපදෙන්නේ රැස් කර ගැනීම නිසා. ඉපදෙන හැම තැනකදීම අපිට පුරුදු වෙලා තියෙන ගතිය තමයි රැස් කිරීම. අස් කිරීම කියන ගතිය අපිට පුරුදු නැහැ. වචන දෙකක් තියෙනවා. එකක් රැස් කිරීම, අනෙත් එක අස් කිරීම. අපේ හිත වැඩිපුර පුරුදු වෙලා තියෙන්නේ රැස් කිරීමටද අස් කිරීමටද? රැස් කිරීමට. ආන්න උපතට හේතුව. රැස් කරන්නේ කොහෙන්ද? රැස් කරන්නේ කොහෙන්ද? ප්‍රමාණයක් නැහැ, සීමාවක් නැහැ. මෙන්න මේ සීමාවෙන් ඉවරයි කියලා එහෙම ප්‍රමාණයක් නැහැ. අනෙක් හැම දෙයකටම දෙයක් පුරවනකොට අපිට පේනව නේද ඒකට දැන් ඇති කියලා. වාජනයකට වතුර ටිකක් පුරවනකොට ඒ වාජනයෙන් වතුර ටික පිරෙලා ඉතිරිලා යන්න එනවා නම් අපිට පේනවා දැන් මේකට ඇති කියලා. වීදුරුවකට වතුර ටිකක් පුරවනකොට අපිට තේරෙනවා පේනවා දැන් මේකට ඇති කියලා. නමුත් මේ හිතට පුරවනකොට ඇති කියන හැඟීම එන්නේ. රැස් කරන්නේ කොහෙන්ද එනවා? රැස් කිරීම ඔක්කොම කරන්නේ හිතින්. රැස් කිරීම ඔක්කොම කරන්නේ හිතින්. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරනවා Tamanට දුකින් මිදෙන්න අවශ්‍ය නම් රැස් කිරීම වෙනුවට අස් කිරීමට නැඹුරු වෙන්න කිව්වා. සිත අස් කරන්න කිව්වා. සිත අස් කරන්න කිව්වා. මොකක්ද අස් කරන්න කිව්වේ? සිත අස් කරන්න කිව්වා. ගෙවල් දොරවල් අස් කරන්න කිව්වා නෙවෙයි. යාන වාහන අස් කරන්න කිව්වා නෙවෙයි. අමුදරුවෝ අස් කරන්න කිව්වා නෙවෙයි. Tamanට පිනට ලැබිලා තියෙන දේවල් අස් කරන්න කිව්වා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඒව සියල්ල එහෙම තියෙන්න ඇරලා Taman බලන්න කිව්වා හිත අස් කරන්න. හිත අස් කරන්න. හිත රැස් කරන තාක් කල් ඉපදෙනවා. හිත අස් කරන්න මහන්සි වුණොත් ඉපදීම. ඉතින් තව බණ අහන්න ඕනේ. තව බණ අහන්න කොහොමද හිත අස් කරන්නේ? දැන් ඒකත් බලාගන්න බෑ. දැනට ඔළුවට ගන්න ඕන මෙන්න මේ දේ තමයි. ඒ තමයි මේ ඉපදීම නැමැති දුකෙන් මිදෙන්න නම් Taman කළ යුතු දේ තමයි හිත අස් කිරීම. මේ ඊටාම සරලව පින්වතුන් කියන්නේ. ඊටාම සරලව කියන්නේ හිත අස් කිරීම තමයි දුකෙන් මිදීමට මාර්ගය. ඒකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ හිත අස් කරන්න. ඒ කියන්නේ ආසාව අඩු කරන්න. ආසාව අඩු කරන්න. අමාරුයි. ආසාව අඩු කරන්න කියලා කියා දුන්නට අමාරුයි. නිතරම ආසාව කර තියා ගන්න. දැන් ඔය අද තියෙන ටික නෙවෙයි හෙට. ඇයි ඇහැට පේනේම, කනට ඇහෙනේම, නාහෙට දැනෙනේම, කෑම කඩවල් ළඟින් යනකොට අතනින් මෙතනින් යනකොට නාහෙට දැනෙනවා, දිවට කෙල උනනවා, ඇඟට දැනෙනවා. අද තියෙන ටික නෙවෙයි හෙට ගොඩ වෙනම ගොඩක්. අද ගොඩ එහෙම්මම හිතට දාගෙන හෙට තව ගොඩක් ගන්නවා. හැම වෙලාවෙදිම මේ ගොඩ ගහගන්නේ මොකෙන්ද? ආසාවෙන් ගොඩ ගහ ගන්නවා.
ආසාවෙන් ඇහැට අහුවෙන්නේ නැති වෙලාවල්, කනට අහුවෙන්නේ නැති වෙලාවල් වලට මොකද කරන්නේ? අර කලින් දේවල් කල්පනා කර කර මතක් කර ඒ හදාගත්ත ආසාවට ආයෙ මොකද කරන්නේ? පෝර දානවා. එතකොට මොකද වෙන්නේ? ආසාව ලියලනවා. හිතට ගත්ත දේවල් තියෙනවනේ. ඒකට කියන්නේ මනසට ගත්ත දේවල්. ඒවට කියන ධර්ම කියලා. හිතට ගත්ත දේවල්. ඒ හිතට ගත්ත දේවල් තමයි ඔය වාඩි වෙලා උළුවස්ස දිහා බලාගෙන, වහලේ උළු දිහා බලාගෙන, ඉස්සරහා ගහේ තියෙන ගෙඩියක් දිහා බලාගෙන, හිතට ගත්ත දේවල් අර දිහා බලාගෙන නැවත නැවත කල්පනා කරනව නේද? ඒ මොකද කරන්නේ? ඒ ආසාවට පෝර දානවා. ඉතින් හිත තේරුම් ගන්න හරි අමාරුයි. හිත තේරුම් ගන්න හරි අමාරුයි. මෙන්න මෙතන තියෙනවා කියලා එකෙල්ලේ ඇඟිල්ල දික් කරලා කියන්න බෑ. හරිම කෙටි. අපි හිතනවට වඩා හිතේ ක්‍රියාකාරීත්වය ඉතාම වේගවත්. හිත හරිම කෙටි. හිත හරිම කෙටි. ක්ෂණයයි හිතට ඇතිව නැතිව යන්න ගත වෙන්නේ. ඇතිව නැතිව යන්න ගත වෙන්නේ ක්ෂණයයි. ක්ෂණයක් කියලා කියන්නේ අපිට වචනෙන් කියන්න බෑ කොච්චරද කියලා. පොඩි කාලයක්. හිත හරිම කෙටි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ හිතට රැවටෙන්න එපා. මේ හිත තුල පවතින්නේ ඇතිව නැතිව යන ස්වභාවයක්. අපිට හිතෙන්නේ තියෙනවා. ඊයේ හිතම තමයි අද තියෙන්නේ. අද හිත තමයි හෙට තියෙන්නේ. ගිය සතියේ තිබිච්ච හිත තමයි දැන් තියෙන්නේ. අපිට තේරෙන්නේ මේ හිත කියලා කියන්නේ එකක් විදිහට පවතින. එහෙත් එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ඒ තැනට අදාළ වෙන විදිහට ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඒ ඔස්සේ තමයි ඉතින් ලෝභ, ද්වේෂ, මෝහම ඉතින් හිතේ එකතු වෙන්නේ. ඉතින් ටික ටික ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න බුද්ධ ශාසනයක් පවතින කාලේ අපි ඉන්නේ මේ අස්කරණ ක්‍රමය කියා දෙන්නේ බුදු කෙනෙක් විතරයි. ශාසනය යට ගියාට පස්සේ ආයි අපිට නිවන් දකින්න ක්‍රමයක් නම් හම්බ වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ඉතින් පින්දහම් කරන්න කියලා ඔය හම්බ වෙන කට්ටිය කියා දෙයි. නිවන් දකින්න ක්‍රමයක් නම් ශාසනය නැති වුණාට පස්සේ ආයි අපිට හම්බ වෙන්නේ නැහැ. ආයි හම්බ වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලේ. ඒක ඉතින් කොයි කාලෙද කියලා කොහොමද දන්නේ? නේද? ඒ බෝධි පූජා තියලා දාන දීලා ප්‍රාර්ථනා කරාට මෙතේ බුදුන් දැක නිවන් දකින්න කියලා පින්වතුන් හිතනවාද ඒක මේ හෙට අනිද්ද වෙනවා කියලා? ඒකට තව කොච්චර විපර්යාස මේ පරිසරය තුල වෙනවා කියලාද හිතන්නේ? මේ බුද්ධ ශාසනය සහ මුලින්ම යට ගිහිල්ලා ඒ බුද්ධ ශාසනය යට යනවා වගේම ධර්මය කියන නාමයක්වත් නැති වෙලා මිනිස්සු සම්පූර්ණ තිරිසන් වෙනවා. තව එහාට යන්න. ඒ කියන්නේ තව අවුරුදු 50කින් අපි මනෝලෝ උපදිනකොට අද තියෙන manussත්වයේ manuss ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. තව අවුරුදු 100කින් අපි manuss ලෝකයේ තුල උපදිනකොට අද තියෙන manussත්වය තව අවුරුදු 100කින් බලාපොරොත්තු වෙන්න එපා. එන්න මනුසතා මොන සතා වෙනවද? තිරිසනා වෙනවා. එන්න මනුසතා තිරසනා වෙනවා. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මයට එන්න ඕන, ආධ්‍යාත්මය තුළ ගොඩනගෙන්න ඕන ಗುಣධර්ම හීන වෙවි යනවා. ඒ යනකොට අම්මව අඳුරන්නේ. තිරසන් ලෝකේ අඳුරනවද අම්මව? තිරසන් ලෝකේ අම්මව අඳුරන්නේ නැහැ. බල්ලෝ බලල්ලු බලන්න අම්මව අඳුරනවද කියලා. බල්ලෝ බලල්ලු අම්මව අඳුරන්නේ. ඒ අම්මම අඳුරන්නේ නැති හින්දා තමයි අම්මට ගොරවන්නේ. අම්මව අඳුරන්නේ නැති හින්දා තමයි අම්මව හපා කන්නේ. අම්මව අඳුරන්නේ නැති හින්දා තමයි අම්මව පහුරු ගාන්නේ. තිරිසන් ලෝකේ තිරිසනා අම්මව අඳුරන්නේ. තිරිසන් ලෝකේ තිරිසනා තාත්තව අඳුරන්නේ නැහැ. තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් අම්මලා තාත්තලා දරුවෝ අඳුරනවද? මතකයේ තියෙන බොහෝම ටික දවසයි. මතකයේ තියෙන බොහෝම ටික දවසයි. ආන්නේ නිසා එන්න මිනිස්සුන්ගේ හදවතට තිරිසන් ගති එනවා. ඉතින් තව ඉස්සරහට ඒවා වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ තමයි හොඳ කාලේ. ඉතින් මේ කාලය තුල පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන ගමන්, පින්දහම් කරන ගමන් පුළුවන් තරම් හිත තේරුම් ගන්න මහන්සි වෙන්න. අවසාන මොහොතට වුණත් Tamanට කල්පනා වුණොත් අනේ මේ හිතේ ඇති දෙයක් නෑ, ඇතිව නැතිව යනවා විතරයි කියලා කල්පනා වුණොත් පිනක් මතක් වෙනවට වඩා ශ්‍රේෂ්ඨයි වෙනවා. අපේ ටාගට් එක අපේ බලාපොරොත්තුව මොකද්ද? පණ යන වෙලාවට මොනවද මතක් වෙන්න කියලා අපි හිතන් ඉන්නේ. කරපු පිනක් දහමක් මතක් වෙන්න කියලා තමයි අපිට හිතන්නේ. පින්කමක් මතක් කරගන්නනේ හිතාගෙන ඉන්නේ. හුස්ම ටික යන තැනදී පින්කමක් මතක් වෙනවට වඩා මේ ත්‍රිලක්ෂණය මතක් වුණොත් ඒ කියන්නේ ඇතිව නැතිව යනවා කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ඇතිව නැතිව යනවා. හැම දෙයක්ම එහෙමනේ. ඉතින් ඇතිව නැතිව යනවා. අපිට එක විදිහට තියෙනවා වගේ පෙනුනට මේ පරිසරය තුල කිසිම දෙයක් එක විදිහකට නෑ. වෙනස් වෙමින් පවතිනවා කියලා අපි ඒකට කියන්නේ. එක විදිහකට කිසි දෙයක් නෑ. ආන්නේ නිසා බුද්ධ ශාසනයෙන් හොඳට ප්‍රයෝජන ගන්න අද අපි මාතෘකා කරේ ලස්සන ගාථා දේශනාවක්. භාග්‍යවතුන් වහන්සේ හිත සම්බන්ධව දේශනා කළ ගාථාවක්. හරිම කෙටි කිව්වා, හරිම කොටයි කිව්වා මේ හිත. හරිම කෙටි කිව්වා, හරිම කොටයි කිව්වා මේ හිත. දුන්නෙක් ගහස්ස අඳුර ගන්න, දැන ගන්න, දැක ගන්න හරි අමාරුයි කිව්වා. මොකද වේගෙන් පහළ වෙලා වේගෙන් නැති වෙනවා.
ඒකයි මේ දැක ගන්න බැරි මොකද? වේගෙන් පහළ වෙලා වේගෙන් නැති වෙනවා. මේ බල්බ් එකක් දිහා බලන් ඉන්න. මේ බල්බ් එක දිහා බලාගෙන ඉන්නකොට පින්වතුන්ට මේ බල්බ් එක සම්බන්ධව කල්පනා වෙන්නේ කොහොමද? මේක පත්තු වෙලා තියෙනවා කියලා නේද කල්පනාවට එන්නේ. බැලු බැලමට පේන්නේ මේ බල්බ් එක මොනවා වෙලා තියෙනවා කියලාද? පත්තු වෙලා තියෙනවා කියලානේ බැලු බැලමට අපිට මේ බල්බ් එක පේන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ බල්බ් එක මෙහෙම එක දිගටම පත්තු වෙලා පවතිනක්ද? එහෙම නැත්නම් මේ තුල පවතින්නේ පත්තු වෙමින් නිවෙන, පත්තු වෙමින් නිවෙන, නිවෙමින් පත්තු වෙන, නිවෙමින් පත්තු වෙන ස්වභාවයක්. නිවෙමින් පත්තු වෙන ස්වභාවයක්. වේගෙ වැඩි. නිවෙමින් පත්තු වෙන ස්වභාවයක් තමයි මේ බල්බ් එකේ තියෙන්නේ. නමුත් ඒ නිවෙමින් පත්තු වෙන ස්වභාවය වේගෙ වැඩි. ඒ වේගෙ වැඩිකම නිසා අපිට S2කට ඒක අල්ලන්න බෑ. මේ ෆෑන් එක පින්වතුන්ට බලන්න වේගෙන් කැරකෙනකොට පින්වතුන්ට පේන්නේ මේක එක වලල්ලක් වගේ නේද? මේක පහට දාලා වේගෙන් කැරකෙන්න දැම්මොත් එහෙම අපිට පේන්නේ මේකේ පෙති අපිට වෙන් වෙන්ව පේන්නේ නැහැ. වේගෙන් කැරකෙනකොට අපිට පේන්නේ මේක එක වලල්ලක් වගේ නේද? නමුත් ඇත්ත වශයෙන්ම මේ ෆෑන් එක වලල්ලක්ද නැත්නම් වෙන් වෙන්ව පවතින පෙති තුනක්ද? වෙන් වෙන්ව පවතින පෙති තුනක්. හැබැයි කැරකෙන වේගය වැඩි නිසා අපිට පේන්නේ එක වලල්ලක් කියලා. හිතත් ඔන්න ඔය වගේ. හිතත් මේ කතා කරන වෙලාවෙදිත් හිතේ ස්වභාවය වෙනවා. හිතේ ක්‍රියාකාරීත්වය වෙනවා. ඒ කියන්නේ අපි මේ දෙන වචනෙන් වචනට පින්වතුන්ට කල්පනාව ඇති වෙලා කල්පනාව නැති වෙනවා. ඒ කියන්නේ ඇති වෙන ස්වභාවය සිද්ධ වෙනවා. ඉතින් මේක දැක ගන්න කිව්වා. මේක දැක ගන්නකොට අන්න හිත අත්හැරෙනවා. අර වලල්ලකට වගේ රැවටිලා තියෙනවා පත්තු වෙනවා වගේ කියලා හිතාගෙන ඉන්නවනේ. මේක දැක ගන්නකොට මේ හිත තමන්ගෙන් අත්හැරෙනවා. ඇති දෙයක් නෑ කියලා හිතෙනවා. ඒක තමයි ලොකුම ජයග්‍රහණය. හිත අත්හැරෙනවා නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය. හිත අත්හැරෙනකොට ආදරය කියලා අමුතුවෙන් දෙයක් ඇති වෙන්නේත් නෑ. කේන්තිය කියලා අමුතුවෙන් දෙයක් ඇති වෙන්නේ. ওই දෙකම ඇති වෙන්නේ මොකක් නිසාද? තේරුම් ගන්න බැරිකම නිසා, මෝඩකම නිසා, මුලාව නිසා. හිත තේරු ගන්න බැරිකම නිසා. හිතේ මේ වේගය දැක ගන්න බැරි නිසා. අපි ඒකට කියනවා මෝහය, මෝඩකම හේවත් මුලාව. ඔය මුලාව නැති වෙලා යනවා. හිත දැක ගන්නකොට අන්න එයා භවයෙන් මිදෙනවා. භවයෙන් මිදෙනවා. ඒ දෙභාගතනාසේ ජීවමානව වැඩ ඉන්නකොට එක ගමක් තිබුණා මාතික. ඒ ගමේ නම මාතික. ග්‍රාමසේවක මහත්තයාගේ නම මාතික. ඒ නිසා ගමේ නමත් මාතික. මේ ග්‍රාමසේවක මහත්තයාගේ ගම්මුලාදෑනියාගේ අම්මා මාතික මාතා ඇය හරි ශ්‍රද්ධාවන්තයි. හරි ශ්‍රද්ධාවන්තයි මාතික මාතාව. බුද්ධ ශාසනයට පණ ඇරලා කටයුතු කළ ගැහණියක් මාතික මාතාව. බුද්ධ ශාසනයේ හිතට බද්ධ වෙලා තිබුණා. ශාසනයට අවශ්‍ය දෙයක් ඇයට යම් තැනක කරන්න ඉඩ ලැබුණද දෙපාරක් හිතන්නේ නැතිව ඇය ඒ ශාසනයට සම්බන්ධ දේ කරන්න, ශාසනයට සම්බන්ධ දේ එක්ක එකතු වෙන්න ඇය ඉදිරිපත් වෙනවා. ඒ තරම් ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාව කියන්නේ හැමෝටම පිළිටන දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාව කියන්නේ හැමෝටම පිළිටන දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාව හැමෝටම පිළිටනවා නම් හැමෝම පන්සල් යනවා. ශ්‍රද්ධාව හැමෝටම පිළිටනවා නම් හැමෝම බුදුන් වඳිනවා. ශ්‍රද්ධාව හැමෝටම පිළිටනවා නම් හැමෝම බණ අහනවා. නමුත් ශ්‍රද්ධාව කියන්නේ හැමෝටම පිළිටන දෙයක් නෙවෙයි. හරි කලාතුරකින් කීප දෙනෙකුට තමයි ශ්‍රද්ධාව පිළිටන්නේ. 2 කෝටියක් මිනිස්සු අතරත 75%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න බෞද්ධයින් අතරත ශ්‍රද්ධාව පිළිටුවාගත්ත බෞද්ධයින් ඉන්නේ 14ක් පමණයි. ඇත්තද බොරුද? ඇත්ත. නමුත් අපිට පේනවා රුවන්වැලි සෑය ළඟට මහා පිරිසක් ගිහිල්ලා වඳිනවා. ජයශ්‍රී මහ බෝධිය ළඟට මහා පිරිසක් ගිහිල්ලා වඳිනවා. දලදා වහන්සේ ළඟට මහා පිරිසක් ගිහිල්ලා වඳිනවා. පින්වතුන් හිතන්නේ ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා වඳිනවා කියලාද? නැහැ. ඒ ඉල්ලීම්. ඒ වඳින්නේ මොනවටද? ඒ ගිහිල්ලා කිරිබත් පූජා කර පැන් පූජා කර එක જાතියෙන් මල් පූජා කර ශ්‍රී මහ බෝධිය ඉස්සරහට ගිහිල්ලා රුවන්වැලි සෑයට ගිහිල්ලා මොනවද කරන්නේ? ඉල්ලීම් කරනවා. ඒ ඉල්ලීම් ඉෂ්ට කරගන්න තමයි ඒ වඳින්නේ. යම් තැනක ඉල්ලීම් ඉෂ්ට කර ගැනීම පිණිස වඳිනවා නම් තමන්ගේ ඕනෑපාකම් පිරිමහ ගැනීම පිණිස වඳිනවා නම් එතනට අපි කියන්නේ ශ්‍රද්ධාවෙන් වඳිනවා කියලා. හැබැයි පින්වතුන් ධර්මශාලාවට ඇවිල්ලා ඉන්නේ පැහැදිලිවම ශ්‍රද්ධාවෙන්. පැහැදිලිවම ශ්‍රද්ධාවෙන් ධර්මශාලාවට ඇවිදilla වාඩි වෙලා ඉන්න මේ කිසිම කෙනෙකුගේ හිතේ විශේෂ ඉල්ලීමක් නැහැ. තියෙන එකම එක අරමුණයි, එකම එක බලාපොරොත්තුවයි. කවදා හරි දවසක කොහොම හරි මටත් මේ නිවන් සම්පත්තිය ලැබෙන්න අන්න එච්චරයි බලාපොරොත්තුව. මේ මාතික මාතාව ශ්‍රද්ධාවන්තයි. ඒ ශාසනය ඇසුරු කළේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නෙවෙයි. දවසක් මාතික මාතාව ගෙදර වැඩපළ කරමින් ඉන්න ගමන් පාර දිහා බලනවා. ඒ ප්‍රධාන පාර දිහා බලනකොට මාතික මාතාවට පේනවා හාමුදුරුවෝ කණ්ඩායමක් ප්‍රධාන පාර දිගේ වඩිනවා. හාමුදුරුවෝ කණ්ඩායමක් ප්‍රධාන පාර දිගේ වඩිනවා. මාතික මාතාවට තමන් කරමින් හිටපු වැඩේ අමතක වුණා.
හාමුදුරුවරු පිරිසක් වඩිනවා. මේ මහා සංඝරත්නය ඇහැට දකින්න ලැබෙනවා කියන එක කොයි තරම් වාග්යක්ද පින්වත්නි. අපිට ඒක එච්චර තේරෙන්නේ නැහැ බස්නාහිර පළාත ඇතුලේ ඉන්න නිසා. බස්නාහිර පළාතෙන් පිටට ගිහිල්ලා බලන්න ඕන හාමුදුරු නමකට දානකට පූජා කරන්න මිනිස්සු කොච්චර නැහෙනවද කියලා. සමහර මිනිස්සු පන්සලකට යන්න කිලෝමීටර් 7-8 ඇවිදගෙන යනවා. ඒ ගියත් සමහර වෙලාවට එයාලගේ හිතේ තියෙනවා හාමුදුරුවරු අඩුම 3-9ක්වත් පන්සලේ වැඩ ඉන්න නැති අපේ දානේ වළඳන්න කියලා. සමහර වෙලාවට වැඩ ඉන්නේ එක නමයි. ඒ වැඩ ඉන්නේ සාමණේර හාමුදුරුවෝ. බස්නාහිර පළාත ඇතුලේ අපි ඉන්න හින්දා අපිට මේ හාමුදුරුවරු දුර්ලභයි කියලා ඒ තරම් ලොකුවට තේරෙන්නේ නැහැ. හැබැයි මේ පළාතෙන් පිටට ගියාට පස්සේ අපිට තේරෙනවා ගොඩක් පන්සල් හාමුදුරුවරු නැතිකමෙන් වැහිලා. ගොඩක් පන්සල් හාමුදුරුවරු නැතිකමෙන් වැහිලා. දාගැබ තියෙනවා, විහාරගේ තියෙනවා, බෝධිය තියෙනවා, ආවාසගේ තියෙනවා. ඒවා සියල්ල පිළිවෙලට හදලා තියෙනවා. හැබැයි බුද්ධ ශාසනයේ ජීවමාන සාධකයේ පන්සලේ නැහැ. බුද්ධ ශාසනයේ ජීවමාන සාධකය පන්සලේ නැහැ. බුද්ධ ශාසනයේ ජීවමාන සාධකය දාගැබවත්, බෝධීන් වහන්සේවත්, විහාරගේවත්, ආවාසගේවත් නෙවෙයි. බුද්ධ ශාසනයේ ජීවමාන සාධකය මහා සංඝරත්නය. හැමදාම හිතේ ගෞරවය තියාගන්න. මොනතරම් දේවල් දැක්කත් මොනතරම් දේවල් ඇහුවත් සමහර තැනක හිත කැඩෙන දේවල්, හිත වැටෙන දේවල් පින්වතුන්ට අහන්න ලැබෙයි, දකින්න ලැබෙයි. නමුත් කවදාවත් සංඝ රත්නය සම්බන්ධව තමන් මෙතෙක් ගොඩනගාගෙන ඇති ශ්‍රද්ධාව නම් නැති කරගන්න එපා. ඔය තියෙන ටිකට තව කොහොම හරි ටික ශ්‍රද්ධාව එකතු කරගන්න. සංඝ රත්නය සම්බන්ධව සෝවාන් මාර්ග ඵලයට යනකොට ඕන වෙනවා. තෙරුවන් සම්බන්ධව කඩා නොගත්ත හිත, බිඳ නොගත්ත හිත තමන් පවත්වා ගන්න සෝවාන් මාර්ග ඵලයට යනකොට ඕන වෙනවා. මාතික මාතාවට අර හාමුදුරුවරු පෙරහැර දැක්කට පස්සේ පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ අය වහාම ගේට්ටුව ළඟට ගිහිල්ලා ගේට්ටුව අරගෙන එළියට ගියා. ගෙට වෙලා එන්න හිතුන්නේ නැහැ. ওই පන්සලේ ගන්ටාර ගහනකොට බෝධි පූජාව තියෙනවා කියලා දැනුම් දෙනකොට, බණ පින්කමක් තියෙනවා කියලා දැනුම් දෙනකොට මිනිස්සුන්ට ගෙවල් වලට වෙලා ඉන්න හිතෙන්නේ නැහනේ. ශ්‍රද්ධාවන්ත මිනිස්සු 5 වෙනකොට 4:00 වෙනකොට උයන පිහන වැඩ කටයුතු ටික අවසන් කරනවා. අතුපතු ගාන ටික වැඩ කටයුතු ටික අවසන් කරනවා. අවසන් කළා ටිකක් කල් වේලා ඇතුව බුදුපහන පත්තු කළා ගෙදරින් එළියට බහින්නේ ශ්‍රද්ධාවන්තකම නිසා. පන්සලට යන්න හිතෙන්නේ ඒකයි වෙනතුනේ. මේ අම්මා ගෙදර ගේට්ටුවේ අරගෙන ගේට්ටුවෙන් එළියට බැස්ස අර හාමුදුරුවෝ කණ්ඩායම දැක්කට පස්සේ ගිහිල්ලා උන්වහන්සේව නතර කෙරෙව්වා. ස්වාමීනි ඔබ වහන්සේලා බැහැරක් වඩිනවද කියලා අහන ගමන් මේ අම්මර හාමුදුරුවෝ කණ්ඩායම නතර කරවලා උන්වහන්සේලාට මහපාරෙදිම වැන්දා. මොකද අද වගේ යාන වාහන මෙච්චර යන්නේ නෑනේ. ඉතින් ඉස්සර මහ පාරවල් වල හරීම නිස්කලංකයි පාරවල්. අද එහෙම පාරෙදි පින්වතුන්ට වඳින්න බෑ. නමුත් මේ අම්මා ජීවත් වුණ පරිසරය අදට වඩා පින් කරගන්න පුළුවන් සුදුසු පරිසරයක්. ඒ නිසා ඇයට මහ පාරෙදිම වඳින්න අවශ්‍ය කරන පහසුකම් තිබුණා. ඒ නිසා ඒ මහ පාරෙදිම අර ඉස්සෙල්ලාම වැඩ හිටිය හාමුදුරුවෝ ප්‍රදාන මහා සංඝරත්නයට කියලා හිතාගෙන වන්දනා කරලා ඇහුවා. ස්වාමීන් වහන්සේලා බැහැරක් දැහුවා වඩින්න. එතකොට අර ඉස්සෙල්ලාම හිටපු හාමුදුරුවෝ කිව්වා අපි මේ වස් සමාදන් වෙලා වඩින ගම. ඒ කියන්නේ මේ වගේ කාලයක්. අවුරුද්දේ අපිට එළඹෙන ලස්සනම කාලය වස් තුන් මාසයේ වස් කාලය. උන්වහන්සේ කියනවා වස් සමාදන් වෙලා වඩින ගමන් කිව්වා. ස්වාමීන් වහන්සේලා කොහෙටද ඇහුවා වඩින්නේ? තාම හරියට තැනක් නැහැ කිව්වා. මේ හොයාගෙන වඩිනවයි කිව්වා. හරියමන් තැනක් හම්බ වුණොත් නවතිනවයි කිව්වා. හරියමන් තැනක් කියන්නේ දාන ටික පිළිවෙලට ලැබෙන, ගිලම්පස ටික පිළිවෙලට ලැබෙන, ශාසනයට ආදරය කරන ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඉන්න, අඩුපාඩු හොයලා බලලා සපයන දායකයෝ ඉන්න පළාත්. ආන්න එහෙම හරියමන් පළාතක් හම්බ වුණොත් නතර වෙනවා. මාතික මාතාවගේ හිත උනන්දු කරවනවා. මාතික මාතාවගේ හිත උනන්දු කරවනවා. ඇයට කොහොමද උනන්දු කරවන්නේ? ඔබ මේ හාමුදුරුවරු ටික ගමේ නවත්ත ගනින් කියලා හිත උනන්දු කරා. බලන්න සිත කල්යාණ මිත්‍රයෙක් හරියට පිළිහිටවලා නම් ශ්‍රද්ධාවන්ත භාවයට පිටවල කල්යාණ මිත්‍රේ මාතික මාතාවට ඇගේ හිත උනන්දු කරවනවා මේ හාමුදුරුවරු කණ්ඩායම ගමේ නතර කරගනින් කියලා උනන්දු කරා. ඇය අහනවා ස්වාමීන් වහන්සේ මං ආරාධනා කළොත් ඔබ වහන්සේට අපේ ගමේ වැඩ ඉන්න පුළුවන් දැක්වුවා. එතකොට උන්වහන්සේ කියනවා කිසිම ගැටලුවක් නැහැ. ගමේ මිනිස්සු කැමති නම් අපිට මේ ගමේ නවතින එක කිසිම ගැටලුවක් නැහැ. මාතික මාතාව හාමුදුරුවරුන්ට වැඩ ඉන්න කියලා වහාම පුතාව හම්බ වෙන්න ගියා. මොකද පුතා ගම්මුලා දෑනියා. ගම්මුලා දෑනිය කියලා කියන රජයට අයිති සේවයක් නේ, ග්‍රාම සේවක රාජ්‍ය සේවයක් නේ. ඒකට Tamanට හිතු මතයට වැඩ කරන්න බෑ. පිටස්තර පිරිසක් ආගන්තුක පිරිසක් ගමේ නවත්ත ගන්නව නම් අද වුණත් ඩෙන්ටිය බලනවා නේද? අද වුණත් ඩෙන්ටිය බලනවා. ඩෙන්ටිය නැත්නම් අඩුම තරමේ මොකක් හරි සාතික කරපු මොකක් හරි ලියුම් කෑල්ලක් හරි තියෙන්න ඕන මේ මිනිස්සයා ත්‍රස්තවාදියෙක් නොවන බවට.
ගමක නවත්ත ගන්න සුදුස්සෙක් බවට මොකක් හරි චරිත සහතිකයක් එක්ක ගමේ පන්සලකින් හරි එක්ක පොලිසියෙන් හරි එක්ක මොකක් හරි වැදගත් වගකිව යුතු තැනකින් අඩුම තරමේ චරිත සහතිකයක් හරි තියෙන්න ඕන. ඩෙන්ටිය නැත්නම් එහෙම නැතුව හිතුමතේට ගමේ නවත්ත ගන්න බෑ. අදට වඩා එදා නීති තදයි. අද නම් නීතියෙන් පැනලා යන්න පුළුවන් නේ. නමුත් එදා එහෙම නෙවෙයි. එදා අදට වඩා නීති තදයි. ඒ නිසා පුතාව හම්බ වෙන්න ගිහිල්ලා මාතික පුතාගෙන් ඇහුවා පුතේ මෙන්න මෙහෙම හාමුදුරුවෝ කණ්ඩායමක් වඩිනවා. උන්වහන්සේලා වස් කාලය ගත කරන්න තැනක් හොයනවා. අපිට බැරිද පුතේ උන්වහන්සේලාට උදව් කරන්න? මේ වස්තුන් මාසේ අපේ ගමේ වැඩ ඉන්න උන්වහන්සේලාට අවස්ථාව සලසලා දෙන්න බැරිද ඇහුවා. අම්මා වගේම තමයි පුතත් ඉතින්. පින්කමක් කියලා කිව්වොත් ආයෙත් ලේසියකට කරාරින්නේ නැහැ. ඒ නිසා පුතා කියනවා වහාම අපි මේ වැඩම කරලා ඉන්න හාමුදුරුවෝ ගමේ නවත්ත ගමු අම්මේ කියලා. පුතා අම්මට යෝජනා කළා. පුතත් එක්කම මාතික මාතාව හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට ඇවිල්ලා වහාම එදා හවස් වෙන්න කලින් උන්වහන්සේලාට වැඩ ඉන්න ලී දඬු හොයලා ශාලාවක් හැදුවා. ශාලාවක් හදලා ශාලාවේ හාමුදුරුවෝ පිරිස හාමුදුරුවෝ කණ්ඩායමට වැඩ ඉන්න ඉඩ සැලැස්සුවා. සියලුම හාමුදුරුවෝ සියලුම ගම්වැසියන් වෙනුවෙන් මාතික මාතාව ඉදිරිපත් වෙලා අර හාමුදුරුවන්ට කියනවා ස්වාමීන් වහන්සේලාට මේ වස්තුන් මාසයේ අවසාන වෙනකම්ම අපි සිව්පසෙන් අඩුවක් නොකොට ඔබ වහන්සේලාට අප උපස්ථාන කරනවා කිව්වා. පිටු කරානේ එහෙම වස් සමාදන් වෙන දවසේ දහත් කොට පූජා කරලා වස්තුන් මාසයේ ආරම්භ වෙනකොට වස් සමාදන් වෙන දවසේ දහත් කොට පූජා කරලා අපි කරන්නේ ඒදා කරපු ආරාධනාවම තමයි අදටත් තවම මේ කරන්නේ. මාතික මාතාව ආරාධනා කළා අර හාමුදුරුවන්ට බැහැර වඩින්න එපා ස්වාමීනි අපේ ගමේ වැඩ ඉන්න. ඒක අපිට කොච්චර භාග්‍යයක්ද මේ වස් කාලේ පින්දහම් කරගන්න පුළුවන් නේ අපිට කියලා අර හාමුදුරුවෝ කණ්ඩායම ගමේ නතර කරගත්තා. මාතික මාතාව සිව්පසෙන් උපස්ථාන කරන්න පොරොන්දු වුණා ගමේ මිනිස්සු වෙනුවෙන්. ඇය හැම දවසකම දානේ හදනවා. හැම දවසකම දානේ හදලා ඇයට පන්සලට අරගෙන යන්න බැරි දවස්වලට ඇය කෙනෙක් අතේ පන්සලට දානේ අරිනවා. මේ පන්සලේ වැඩ හිටපු හාමුදුරුවෝ කල්පනා කළා මාතික මාතාව හරි ශ්‍රද්ධාවන්තයි. මාතික මාතාව හරි ශ්‍රද්ධාවන්තයි. ඇගේ ශ්‍රද්ධාවන්ත භාවයට අපි කෘතගුණ සලකන්න ඕන. එහෙනම් මේ වස්තුන් මාසය තුල අපි වැඩියෙන් බණට දහමට නැඹුරු වෙන්න ඕන කියලා උන්වහන්සේලා කල්පනා කළා. අපි එකට ශාලාවේ හිටියොත් අපිට මේ වැඩේ කරගන්න බෑ. අපි එකට කණ්ඩායමක් විදිහට ශාලාවේ හිටියොත් අපිට මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි කතිකා කරගෙන අපි වෙන් තැන්වල හුදකලා වෙමු කියලා උන්වහන්සේලා තීරණය කළා. අර හාමුදුරුවෝ සියලුම දෙනා ශාලාවෙන් බැහැර වුණා. බැහැර වෙලා හුදකලාව තනිව තම තමන් හුදකලා තැන්වල වැඩ ඉඳගෙන බණ දහම් මෙනෙහි කරන්න පටන් ගත්තා. දවසක් මාතික මාතාව හැමදාම කෙනෙක් අතේ දාන එවන එකේ මාතික මාතාව දවසක් කල්පනා කළා මම ගිහිල්ලාද මගේ අත් දෙකෙන්ම පූජා කරන්න ඕනේ කියලා. මාතික මාතාව දාන්නේ සකස් කරගෙන පන්සලට ගොඩ වෙනකොට පන්සල පාළුයි. පන්සල පාළුයි. වස් සමාදන් වුණ හාමුදුරුවරු එක නමක්වත් අර හදලා දීපු ශාලාවේ නෑ. මාතික මාතාවට පුදුම හිතුණා හාමුදුරුවරු අතර මොකක් හරි විරසක භාවයක් ඇති වෙලා. හාමුදුරුවෝ අතර මොකක් හරි විරසක භාවයක් ඇති වෙලා ඒකයි උන්වහන්සේලා මේ එක තැනක නැත්තේ කියලා මාතික මාතාවේ ළඟපාත හිටපු කෙනෙකුගෙන් ඇහුවා මේ හදලා දුන්න ශාලාවේ වැඩින් නැතුව හාමුදුරුවරු කොහෙට වැඩම කරලා දැවුවා. එතකොට ඇයට කියනවා මාතික මාතාවනේ හාමුදුරුවරු වෙන්වෙන්ව හුදකලාව තනින් තැනේකුව වැඩ ඉන්නේ. මාතික මාතාව අහනවා මේ හාමුදුරුවෝ එක තැනකට රැස් කරවන්නේ කොහොමද? එතකොට කිව්වා ඔය ළඟ තියෙන ගාන්ටාරය වෙන්නේ නැත්නම් ඔය ළඟ තියෙන කොටේට වරක් දෙවරක් ගහනකොට වැඩ මේ ශාලාවට හාමුදුරුවෝ රැස් වෙයි කිව්වා. මාතික මාතාව ඒ කිව්ව විදිහට අර කොටේට වරක් දෙවරක් ගහනකොට තැන් වලින් හාමුදුරුවෝ මතුවෙලා ශාලාවට වැඩියා. ප්‍රධාන හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා අතර මොකක් හරි ආරවුලක් ඇති වෙලා දැහුවා. මේ විදිහට වෙන් වෙලා තැන වැඩයි. මාතික මාතාවට කියනවා මාතික මාතාවනි ඔබ අපට බොහොම ශ්‍රද්ධාවෙන් මේ ගමේ මිනිස්සුත් එක්ක සිව්පසෙන් උපස්ථාන කරන්නේ. ඒ නිසා මේ වස්තුන් මාසයේ අවසාන වෙන්නට කලින් අපි ඔබට කෘතගුණ සලකන්නය කිව්වා. මේ විදිහට තනින් තන වැඩ ඉන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වන මාර්ගඵල ලබන්නය කිව්වා. මේ තනින් තන වැඩ ඉන්නේ. මාතික මාතාව අහනවා ස්වාමීන් වහන්සේලා ඒකට මොකක් හරි විශේෂ දෙයක් කරනවද ඇහුවා. එතකොට කිව්වා මාතික මාතාවට අපි ද්වත්තින් සාකාරය කියන භාවනාව වඩනවා කිව්වා. ද්වත්තින් සාකාරය. ඒ කියන්නේ මේ ශරීරය දිහා හොඳට බලනවා. ඒ ශරීරය දිහා බලන ගමන් මේකේ තියෙනවා කොටස්. ඒ කොටස් 32කට වෙන් කරනවා. කෙස් වලින් පටන්ගෙන ඇඟේ තියෙන සියලුම දේවල් කොටස් 32කට වෙන් කර බලනකොට අපිට පේනවා මේ ඇඟ ගැන කැත සංඥාවක්, පිළිකුල් සංඥාවක්. අපිට දැනට කණ්ණාඩිය ළඟට ගියාට පස්සේ අපිට තේරෙනවානේ අපිට රූපය සම්බන්ධව ඇති වෙන්නේ පිළිකුල් සංඥාවක් නෙවෙයි. අපිට රූපය සම්බන්ධව ඇති වෙන්නේ ආදරයක්, කැමැත්තක්, සෙනෙහසක් අපිට ඇති වෙන්නේ. ලස්සනයි කියන හැඟීමක් අපිට රූපය සම්බන්ධව එන්නේ. ඒ රූපය සම්බන්ධව කවුරු හරි භාවනා කරොත්
බුද්ධානුස්සති භාවනාව කරනවා, මෛත්‍රී භාවනාව කරනවා වගේම කවුරු හරි කෙනෙක් රූපය සම්බන්ධව භාවනා කළොත් ඒ රූපය සම්බන්ධව භාවනා කරන කෙනාට පේනවා මේකේ ඇති ලස්සනක් නැහැ කියලා. අර වහ වැටිලා තියෙන හිත මිදෙනවා. මේකේ ඇති ලස්සනක් නැහැ කියලා. අර ගොඩෙන් ගොඩට බලනකොට Tamanට පේනවා කෙස් ගත්තත් කෙස් වල ප්‍රකට වෙන්නේ පිළිකුල් ගතියක්. සෙම ගත්තත් සෙම වල ප්‍රකට වෙන්නේ පිළිකුල් ගතියක්. කෙල ටික ගත්තත් කෙල ටිකේ ප්‍රකට වෙන්නේ පිළිකුල් ගතියක්. පිත ගත්තත් පිත ධාතුව තුල ප්‍රකට වෙන්නේ පිළිකුල් ගතියක්. ලේ ගත්තත් ලේ ධාතුව තුල ප්‍රකට වෙන්නේ පිළිකුල් ගතියක්. එතකොට මුළු ඇඟම වැහිලා තියෙන්නේ පිළිකුල් ස්වභාවයකින්, කැත ස්වභාවයකින් කියලා වැටෙනවා. අර ලස්සනයි කියලා වහ වැටුණ හිත ඒකෙන් මිදෙනවා. මේ අම්මට කියා දුන්නා අපි ඔන්න ඔහමයි දත්තෙන් සාකාරයේ වඩන්නේ. මේ ඇඟ ලස්සනයි කියලා ගන්න මිනිස්සු අතරත මේ ඇඟේ ඇති ලස්සනක් නැහැ. මෙහි තියෙන්නේ කැත ස්වභාවයක්, කැත ගතියක් කියලා අපි නැවත නැවත කල්පනා කරමින් විදර්ශනා කරනවා කියලා කිව්වට පස්සේ මාතික මාතාව අහනවා ස්වාමීනි ඔය භාවනාව මට කරන්න බැරිද ඇහුවා. ඔය භාවනාව මට කරන්න බැරිද ඇහුවා. හාමුදුරුවෝ කියනවා ඇයි බැරි? අම්මටත් පුළුවන් කිව්වා ගෙදර වැඩපල කරමින් ඉන්න ගමන් තමන්ගේ හිතට එනේන කොටස පිළිබඳව හොඳට හිතින් කල්පනා කර මේ කොටසේ ඇති ලස්සනක් නෑ, මේකේ තියෙන පිළිකුලක්, කැතගතියක් කියලා අම්මටත් පුළුවන් කිව්වා. කෙස් ලොම් නිය දත් සම්මස් ඇට නහර කියලා නැවත නැවත මෙනෙහි කරමින් මේකේ පිළිකුල් සංඥාව වඩන්න පුළුවන් කියලා. මාතික මාතාව හොඳට හිතට ගත්තා. කෙස් ලොම් නිය දත් සම්මස් ඇට නහර මේ වගේ එකතු වුණ මේ ශරීරය තුල ඇත්තේ පිළිකුලක් කියන කල්පනාව හොඳට හිතට අරගෙන ගෙදර ගිහිල්ලා වැඩපල කරන ගමනොත් විවේකීව ඉන්න ගමනොත් නැවත නැවත ඇය මේ පිළිකුල් භාවනාව වඩන්න ගත්තා. ඉතින් හොඳයි බුදුන් වැඳලා හවසට නිකාම වන්දනා කරලා පැත්තකට වෙනවට වඩා විනාඩි 2ක් 3ක් හරි Tamanට පුළුවන් නම් භාවනා අරමුණකටත් යන්න ඊටාම ශ්‍රේෂ්ඨයි. පිනෙන් අවසන් කරගන්න එපා. පුළුවන් තරම් බලන්න කුසලයකට නැගී සිටින්න. බුදුන් වැඳලා අවසන් කළා එක විනාඩි 3ක් 4ක් හරි Tamanට අඩුවෙන් ગાතා කියලා වැඩිපුර වෙලාවක් ඉතුරු කරගන්න පොඩි වෙලාවක් භාවනා කරන්න. මොකටද මේ භාවනා කරන්නේ? මේ දුවන හිත ටිකක් එකතෙන් කරගෙන එක අරමුණක එල්ලලා තියන්න. භාවනා කරන්න. මාතික මාතාව ගෙදර වැඩපල කරමින් ඉන්න ගමන් ඒ කියන අතුපතු ගානේව කරමින් ඉන්න ගමන් මේ භාවනාව වඩන්න පුළුවන්. රෙදි පෙරදි හොදන ගමන් මේ භාවනාව වඩන්න පුළුවන්. උයන පිහන ගමන් මේ භාවනාව වඩන්න පුළුවන්. මාතික පාතාව අර හැම ක්‍රියාකාරකමකදීම භාවනාවෙන් වැඩ කළා. භාවනාවෙන් වැඩ කරද්දී මාතික මාතාව ඒ තමන් ජීවත් වුණ ගෙදරදීම අනාගාමී ඵලයටපත් වුණා. බලන භාවනාවේ තියෙන ආශිර්වාදය අනාගාමී ඵලයටපත් වුණා. අනාගාමී ඵලයට මාතික මාතාවපත් වෙන්නේ විශේෂ ලාභයක් එක්ක. ඒ තමයි ඇයට අනාගාමී ඵලයත් එක්ක ලැබුණ විශේෂ හැකියාවක්. ඒ තමයි අනුන්ගේ හිත කියවන්න පුළුවන්. තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් ශක්තියත් එක්ක තමයි අපි ඒකට කියන්නේ පරචිත්ත විඥානන ඥානය. තව කෙනෙක් හිතන්නේ මොකද්ද කියලා ඇයට හිතන්න පුළුවන්. ඇයට බලන්න පුළුවන්. ඒ ඥානයත් එක්ක තමයි ඇය අනාගාමී ඵලයටපත් උනේ. මාර්ගඵලය ලබාගත් ගමන්ම ඇය බලනවා අර Tamanට මේ කමටහන දුන්න හාමුදුරුවරු කමටහනෙන් කොච්චර ඉස්සරහට ගිහිල්ලාද? ඒ භාවනාවෙන් හාමුදුරුවරු කොච්චර ඉස්සරහට ගිහිල්ලාද කියලා බලනකොට මාතික මාතාවට පේනවා Tamanට කමටහන දුන්න එකම හාමුදුරු නමක්වත් භාවනාවෙන් ඉස්සරහට ගිහිල්ලා නැහැ. තමන් අනාගාමී ඵලයට මේ කෙටි දවසක් තුල තමන්පත් වෙනකොට අර හාමුදුරුවරු අතර එකම හාමුදුරු නමක්වත් මාර්ගඵල ලාභියෙක් නැහැ කියලා මාතික මාතාවට පේනවා. මාතික මාතාව බලනවා මොකක්ද ඒකට හේතුව? මේ තරම් ඵලයක් ලබන්නට මට උන්වහන්සේලාට කමටහන් දෙන්න පුළුවන් වුණා නම් ඒ කමටහන ගැන දන්න උන්වහන්සේලාට ඇයි මේ මාර්ගඵලයකට තාම එන්න බැරි වුනේ කියලා මාතික මාතාව බලනකොට ඇයට පේනවා තමන් පූජා කරන දාන මානවල අඩුපාඩුකම් තියෙනවා. උන්වහන්සේලා කොච්චර හිත යට කරගෙන මේ අරමුණෙහි තියාගෙන භාවනා කරත් අර දානේ වළඳන වෙලාවට අර අඩුපාඩුකම් උන්වහන්සේලාට දැනෙනකොට දන්නේම නැතුව හිත දුම්නසට වැටෙනවා. ඒ කියන්නේ ලුණු වැඩි වුණොත් හිත දුම්නසට වැටෙනවා. ලුණු අඩු වුණොත් හිත දුම්නසට වැටෙනවා. මිරිස් වැඩි වුණොත් හිත දුම්නසට වැටෙනවා. මිරිස් අඩු වුණොත් හිත දුම්නසට වැටෙනවා. 3-5 වැඩි වුණොත් වෙන්නේ නැද්ද පින්වතුන්ට? වෙනවනේ. සමහර මිනිස්සු පිඟාන පොළවේ ගහලා යන්නේ. මේ ආහාරයට අවශ්‍ය කරන අඩුම කුඩුම ටික ඕනෑවට වඩා වැඩි වුණොත් ඒත් දුම්නසට වැටෙනවා. අඩු වුණොත් ඒත් දුම්නසට වැටෙනවා. මාතික මාතාවට පේනවා මම පූජා කරන දානේ අඩුපාඩුකම් තියෙනවා. ඒ අඩුපාඩුකම් නිසා නිතර නිතර උන්වහන්සේලාගේ හිත දුම්නසට වැටෙනවා. මම මේ අඩුව හදන්න ඕන කියලා ඇය මොකද කළේ? වෙනදට වඩා හොඳට පිළිවෙලට දානේ ටික හැදුවා.
ලුණු මිරිස් ඇතිව ලුණු මිරිස් බලමින් වෙනදට වඩා පිළිවෙලට ඒ දාන ටික හැදුවා. දාන ටික හදලා උන්වහන්සේලාට ඒ දාන ටික යවුවා. ආන්න උන්වහන්සේලාගේ අර හිත ධම්නසට වැටෙන ගතිය ටික අර ආහාරය හරහා අඩු වෙලා ගියා. බලන්න ආහාරය නිවනට උපකාර වෙන හැටි. අපි හිතන්නේ නැහැ නේ ඔය කොහොම දුන්නත් මොකද කියලානේ අපි හිතන්නේ. නමුත් බලන්න ආහාරය නිවනට උපකාර වෙන හැටි. මොකද මේ දිව හරහා නැවත රස තියෙනවා කියන ගතිය අපේ හිත බලාපොරොත්තු වෙනවා. රස බලාපොරොත්තු වෙනවා. ඒ පෘථග්ජන ස්වභාවය. දිව හරහා රස බලාපොරොත්තු වෙන එක පෘථග්ජන ස්වභාවය. රස යම් තැනකදී නැත්නම් ඒ ආහාරය අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ඒක කන්න කැමති නැහැ. කරවිල එහෙම කන්න කැමති නැත්තේ මොකද? ඒකේ රසයක් දකින්නේ නැහැ දිව. ඒකෙන් එන්නේ තිත්ත රසයක්. ඒ තිත්ත රසයට හිත ආස නැහැ. ඒ නිසා කරවිල ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා හිත හැම වෙලාවෙදිම දිවහරහා රසයට ගිජුයි. මාතික මාතාව දානේ පිළියෙලට හදලා සකස් කරලා යවනකොට උන්වහන්සේලාගේ හිත දැන් දෝමනස්සයට වැටෙන්නේ වළඳන ටික උන්වහන්සේලා පිරිය ඇතුව වළඳනවා. මහ දවසක් ගියේ නැහැ. ඒ වැඩ හිටපු සියලු මහාමුදුරවරු මාර්ගඵල ලැබුවා. සියලු මහාමුදුරුවෝ මාර්ගඵල ලැබුවා. වස්තුන් මාසයේ අවසාන වෙනකොට උන්වහන්සේලා මාතික ගමෙන් පිටත් වෙනවා. මාතික මාතාවට කියලා ගමෙන් පිටත් වෙන්නේ මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා විදිහට. බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියා. භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා කොහොමද වස්තුන් මාසේ පහසුවෙන් ගත කළාද කියලා ඇහුවා. අහනකොට කිව්වා ස්වාමීනි අපේ පිනට වගේ අපිට ලැබුණ මාතික ගම. ඒ මාතික ගමේ ගම්මුලා දෑනියගේ අම්මා හරි ශ්‍රද්ධාවන්තයි ස්වාමීනි. අපිට එකම දවසක්වත් දාන වේල අඩු කළේ නෑ ස්වාමීනි. අපි හිතනවටත් වඩා හොඳට ගම්මුලා දෑනියගේ අම්මා අපිට දාන සකස් කරලා පූජා කළා ස්වාමීනි. ඒ නිසා අපි සිව්පස්සේ අඩුවක් නැතුව ලැබුවායි කිව්වා. ඕක අහගෙන හිටියා හාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවෝ වැඩ හිටපු පන්සලේ හිටපු හාමුදුරුවෝ නමක් ඕක අහගෙන හිටියා. ඒ හාමුදුරුවෝ කල්පනා කළා නියමයිනේ ඕනෑවටත් වඩා හොඳට දාන ලැබෙන ගමක් නේ මාතික ගම. මමත් වහාම මේ ගමට යන්න ඕනේ කියලා. උන්වහන්සේ අර ආහාරය සම්බන්ධව කියනකොට උන්වහන්සේ එතන ඉඳලා රස තෘෂ්ණාව හදාගත්තා. ඒ කියන්නේ හොඳට කැම තියෙන තැන. හොඳට කෑම පිඟුතුන්ත් එහෙම තමයි. ඉතින් අලුතෙන් හොඳට කෑම රසයි අලුතෙන් දාපු කඩේ කෑම රසයි කියලා කිව්වොත් එහෙම පරණ කඩ ඔක්කොම අමතක කරලා කෑම ගේන්න යනකොට කියන්නේ අලුතෙන් දාපු කඩෙන් ගිහිල්ලා කෑම අරගෙන එන්න කියලානේ. මේ රස තෘෂ්ණාව හිතේ තියෙන දෙයක්. ඒ ප්‍රත්‍යඥ භාවයේ හැටි මේ රසයට ලොල් ගතිය හිතේ තියෙනවා. ඒ නිසා අර හාමුදුරුවන්ට රස තෘෂ්ණාව මත උනා. ඒ කියන්නේ රසට මේ ගමේ කෑම ටික පිළියෙල කරලා දෙනවා කියලා උන්වහන්සේ අහනකොට උන්වහන්සේ බුදුහාමුදුරන්ගෙන් අවසර ගත්තා. ස්වාමීනි මමත් මේ මාතික ගමට යනවායි කිව්ව මහානකම් කරා. බුදුරජාණන් වහන්සේ මතක් කළා කොච්චර දෙයක්ද මහානකම කරන්න හිතාගෙන යම් පළාතකට යනවා නම් කොච්චර දෙයක්ද ඒක යන්න කියලා බුදුහාමුදුරුවෝත් අවසර දුන්නා. මේ හාමුදුරුවෝ පන්සලට ගිහිල්ලා පන්සලේ වැඩ ඉන්නවා. මාතික මාතාවට හාමුදුරුවෝ හිතන හැම දෙයක්ම දැනෙනවා. දානෙට උන්වහන්සේ පිළියෙල කරන්න මොනවද හිතන්නේ මාතික මාතාවට උන්වහන්සේ හිතන දේ දැනෙනවා. උන්වහන්සේ හිතන දේ මාතික මාතාවට දැනෙන නිසා මාතික මාතාව උන්වහන්සේ හිතන දේම දානෙට හදලා ඉවනවා. මේ හාමුදුරන්ට පුදුමයි. හිතන දේ ලැබෙනවා. අතුපතු ගන්න කවුරු හරි මිනිස්සෙක් ආවනම් හොඳයි කියලා හිතුණාද ඒ හිතනකොට මෙන්න ටික වෙලාවක් යනකොට පන්සලට මිනිස්සෙක් එවලා පන්සල අමදින්න කියලා උන්වහන්සේ කල්පනා කරනවා කොහොමද මෙහෙම වෙන්නේ. දවසක් මාතික මාතාව දානය අරගෙන පන්සලට ආපු වෙලාවේ උන්වහන්සේ මාතික මාතාවගෙන් අහනවා අම්මට පුළුවන් ද අනුන්ගේ හිත කියවන්න එහෙම අම්මට මොකක් කරේ අනුන්ගේ හිත කියවන්න හැකියාවක් තියෙනවද ඇහුවා. මාතික මාතාව කියනවා ස්වාමීන් වහන්සේ මට වඩා ඉතින් ඒ හැකියාව තියෙන්නේ ඔබ වහන්සේලා අතර ඉන්න අයටනේ. එහෙම කිව්වා. Tamanට තියෙනවා කිව්වේ නැහැ. ඒ හැටි මේ නිවන් මාර්ගයේ හැටි මේ මාර්ගඵල මොන තරම් ඉහළට Taman ලැබුවත් මොන වෙලාවකදීවත් Tamanට ඒ මාර්ගඵලය සාක්ෂාත් වෙලා කියලා කියන්නේ. ඒක ව්‍යංගෙන් කියනවා. ව්‍යංගෙන් කියනකොට ප්‍රඥාවන්තය අවබෝධ කරගන්නවා. එහෙම නැතුව මොන තැනකදීවත් කෙලින් කියන්නේ. කෙලින් කිව්වා නම් ඊටාම කලාතුරකින් තැනක. මේක මාකට් කරන්නේ. අද මේක මාකට් වෙලා. නිවන් දැකලා සෝවාන් වෙලා කියන එක මේක අද වෙළඳාමට ඒ කියන්නේ මාකට් කරලා මේක. නමුත් මතක තියාගන්න හරියමං විදිහට මේ මාර්ගය තුල ඵල ලැබපු කිසිම කෙනෙක් මේ මාර්ගඵලය Taman ලැබපු මාර්ගඵලය කියන්නේ හරියට නාගයක් නාගමාණික්යක් රකින්නවා වගේ තමයි ඒක ආරක්ෂා කරගන්නේ. මොකද ඒකට වචනකින්වත් දෝෂ දර්ශන එල්ල වෙන්න දෙන්නේ. Taman ලබාගත්ත දේ Taman පරිස්සම් කරලා තියාගන්න. මාතික මාතාව කිව්වේ නැහැ Tamanට එහෙම ඥානයක් තියෙනවා කියලා. ඇය කියනවා අපිට වඩා ඔබ වහන්සේලා අතරතනේ එහෙම අය ඉන්නේ කියලා කියනකොට අර හාමුදුරන්ට සැක හිතුණා. අනුමානයක් නැහැ මේ අම්මට අනුන්ගේ හිත කියවන්න පුළුවන් කියලා ඒ හාමුදුරන්ට සැක හිතුණ තැන උන්වහන්සේ කල්පනා කළා මට මේ ගමේ ඉන්න සුදුසු නෑ. මම පුහුදුන් කෙනෙක්. මගේ හිතට කොච්චර කෙලෙස් සිතුවිලි එනවද? ඒ නිසා වහාම මම මේ ගමෙන් පිටත් වෙන්න ඕන කියලා අර හාමුදුරුවෝ මාතික ගමෙන් පිටත් වුණා.
අර අම්මට Tamanට පහළ වෙන හිත පේනවා කියලා දැනගත්තට පස්සේ උන්වහන්සේ මාතික ගමෙන් පිටත් වුණා. මාතික ගමෙන් පිටත් වෙලා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියා. භාග්‍යවතුන් වහන්සේ අහනවා මොකද ගියපයින්ම? මහ දවසක් හිටියේ නෑ මොකද ගියපයින්ම ආපහු ආවේ කියලා. ස්වාමීනි මාතික ගමේ ඉන්න මාතික මාතාවට අනුන්ගේ හිත කියවන්න පුළුවන් ස්වාමීනි. මම පෘථග්ජනෙක් මම පුහුදුම් භික්ෂුවක්. මගේ හිතට ඕන තරම් මේ පංචකාම ආසාවන් ගැන හැඟීම් එනවා ස්වාමීනි. ඒ හැඟීම් එනකොට අර කාන්තාව ඒ හැඟීම් දකිනවා ස්වාමීනි. මට ඒක මහානකමට ලැජ්ජාවක් කිව්වා. පංචකාමයේ සම්බන්ධව හැඟීම් එනවායි කිව්වා. ඒ පංචකාමයේ සම්බන්ධව හැඟීම් එනකොට ඒ පංචකාමයේ සම්බන්ධ වෙන හැඟීම් අර අම්මා දැක්කොත් ස්වාමීනි මගේ මහානකමට ඒක මට ලැජ්ජාවක් කිව්වා. ඒ නිසා මට ඒ ගමේ ඉන්න බයයි ස්වාමීනි. ඒ නිසා ඒක මම ඉක්මනට ඒ ගමෙන් ආපහු ආවා. බුදුරජාණන් වහන්සේ කියනවා නුඹ නැවත හේතම යන්නේ. නුඹ නැවත හේතම යන්න කිව්වා. නුඹට හරියන්නේ මෙහෙ නෙවෙයි කිව්වා. නුඹට හරියන්නේ ඒ අම්මා ඉන්න ඒ ගම තමයි කිව්වා. නුඹට මහානකම සාක්ෂාත් කරගන්න හරියන්නේ. ඒ නිසා වහාම නැවත ආපයි මේ ගමට වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුව නැවත ඒ ගමට යවුවා. අර හාමුදුරුවෝ ගමට ඇතුල් වෙන්නේ බයෙන්. උන්වහන්සේ ගමට බයෙන් ඇතුල් වෙනවා වගේම තරයේ හිතින් හිතාගත්ත මම කෙලෙස් වලට අදාළ කිසිම දෙයක් හිතට ගන්නෑ. ඒ කියන්නේ ආසාවට අදාළ කිසි දෙයක් මං හිතට ගන්නෑ කියලා බුදුහාමුදුරන්ගෙන් කමඨහන් අරගෙන ආපු උන්වහන්සේ නැවත නැවත අරගෙන ආපු භාවනා කමඨහන විදර්ශනා කර උන්වහන්සේ ආරාමේ වැඩ ඉන්නකොට උන්වහන්සේට පරචිත්ත විඥානන ඥානයත් එක්ක අරහත් මාර්ගඵලයේ සාක්ෂාත් වුණා. මාතික මාතාව ඉන්නේ අනාගාමී මාර්ගඵලය තුල. මාතික මාතාවට වඩා ඉහළට උන්වහන්සේ අවසාන මාර්ගඵලය අරහත් මාර්ගඵලය. මාතික මාතාවට වඩා ඉහළට උන්වහන්සේපත් වුණා. අරහත් මාර්ගඵලය සාක්ෂාත් කරගත්තා. සාක්ෂාත් කරගත්තේ පරචිත්ත විඥානන ඥානයත් එක්ක. ඒ කියන්නේ උන්වහන්සේටත් අර බලන්න ඒ බිමේ නිවන් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න අයට විශේෂයෙන්ම ඒ ඥානය පහළ වෙනවා වගේ හරියට. එහෙම තියෙනවනේ. ඒ නිසා උන්වහන්සේ ඥානය පහළ වුණ ගමන්ම බැලුවේ කවුරුවත් ගැන නෙවෙයි මාතික මාතාව ගැන. මේ තරම් ආදරෙන් අපෝපකාර කරන මේ අම්මා මගේ කවුද කියලා උන්වහන්සේ බැලුවා. බලනවා කලින් ජීවිතේ මේ අම්මා මේ මෑණියෝ මගේ කවුරු වෙලා ඉඳලාද කියලා බලනකොට උන්වහන්සේට පේනවා තමන්ගේ ස්වාමි දියණිය වෙලා ඉඳලා. ඒ කියන්නේ ඇය කලින් ජීවිතේ තමන් විවාහපත් වුණ කෙනා. උන්වහන්සේ තවදුරටත් බලනවා මේ විවාහ ජීවිතය ගැන. විවාහ ජීවිතය ගැන බලනකොට උන්වහන්සේට පේනවා ඇය තමන්ව ඒ විවාහ ජීවිතේ මගකදී ඇය තමන්ව ඝාතනය කළා. තමන්ව මරණයටපත් කළා. පරපුරුෂයෝ ලව්වා තමන්ව මරණයටපත් කළා. උන්වහන්සේ ඒ අවස්ථාව අත්හැරලා ඊට කලින් අවස්ථාව බලනකොට ඒ ජීවිතේදීත් ඇය තමන්ගේ ස්වාමි දියණිය ඒ ජීවිතේදීත් අර වැඩේම කරලා ඒ විදිහට පිටිපස්සට භව 99ක් බලනකොට 99ක් භවයන් තුල මේ තැනැත්තිය තමන්ගේ ස්වාමි දියණිය වෙලා තමන් විවාහ කරගත්ත කෙනා වෙලා ඉඳලා ඒ හැම ජීවිතයකදීම තමන්ව මගදී ඝාතනය කළා. තමන්ව මගදී මරලා. මාතික මාතාවගේ ගෙදර වැඩ කරමින් හිටියට ඇයට දැනෙනවා අර හාමුදුරුවෝ කල්පනා කරන දේ. දෙන්නටම තියෙනවනේ ඥානය. දෙන්නටම තියෙනවනේ මාතික මාතාවගේ හිතට වැටහෙනවා හාමුදුරුවෝ කල්පනා කරන දේ. මාතික මාතාවට දැනෙනවා හාමුදුරුවෝ සංවේගයක් උපදවාගෙන කම්පනයක් නෙවෙයි සංවේගයක් උපදවාගෙන රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාට කම්පන නැහැ. සංවේගය විතරයි තියෙන්නේ. සංවේගයක් ඇති කරගෙන මම ගැන ඇය අර හාමුදුරුවන්ට හිතින් සංඥාවක් යවනවා ස්වාමීනි 99 නවත්තන්න එපා කිව්වා. 100 වෙනි භවෙත් බලන්න කිව්වා. පන්සලේ හිටපු හාමුදුරුවන්ට ඇය හිතින් සංඥාවක් යවනවා. අද ඒකට අලුත් වචනයක් කියනවා. පරචිත්ත විඥානන ඥානය අද ඒකට කියන්නේ ටෙලිපති කියලා. හිතින් සංඥාවක් යවුවා ඇය හාමුදුරුවන්ට 100 වෙනි භවෙත් බලන්න කියලා. හාමුදුරුවෝ 100 වෙනි භවය බලනවා. හාමුදුරුවෝ 100 වෙනි භවය බලනකොට හාමුදුරුවන්ට පේනවා ඒ ජීවිතේදී තමන් විවාහ වෙලා තින්නේ ඇය සමග. ඒ විවාහ ජීවිතය ගත කරමින් ඉන්නකොට තමන් වෙනුවෙන් ඇය ජීවිතය දීලා. තමන් වෙනුවෙන් ඇය ජීවිතය දීලා. අර ඇති වෙලා තිබුණ සංවේගය පහ වෙලා ගියා. ඇය සම්බන්ධව උන්වහන්සේගේ හිතේ ඇති වෙලා තිබිච්ච සංවේගය පහ වෙලා ගියා. උන්වහන්සේ මහානකමේ ඵල සාක්ෂාත් කරගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිදිලා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මම මහානකමේ ඵල සාක්ෂාත් කරගත්තයි කිව්වා. ආන්නේදා භාග්‍යතුන් වහන්සේ අපි මේ මාතෘකා කළ ගාථා දේශනාව ධර්මානුශාසනාව වෙනුවෙන් මාතෘකාවට ගත්තා. දුන්නෙක් ගහස්සලහුනෝ යත්ත කාමනිපාතිනෝ චිත්තස්ස දමතෝ සාන්දෝ චිත්තං දන්තං සුඛාවා. කැමැති අරමුණු වල වැටෙන මේ හිත පුළුවන් තරම් තමන් පාලනය කරගන්න බලන්න කිව්වා. අරමුණු වලට ආසාව ඇති වුණාට
පුළුවන් තරම් තමන් පාලනය කරගන්න බලන්න කිව්වා. මේ අරමුණු වලට ආසාවෙන් යවන හිතම තමයි කිව්වා තමන්ට නැවත නැවත දුක් ගෙන දෙන්නේ. ඒ නිසා අරමුණු හම්බ වෙන්න අපේ ඇඟේ දොරවල් පහක් තියෙනවා. ඇහැට හම්බ වෙනවා, කනට හම්බ වෙනවා, නාසයට හම්බ වෙනවා, දිවට හම්බ වෙනවා, ඇඟට හම්බ වෙනවා, මනසට හම්බ වෙනවා අරමුණු. ඇහැට කනට දිවට නාසයට ඇඟට හම්බ වෙන අරමුණු වලදී පුළුවන් තරම් කල්පනාකාරීවම තමයි ප්‍රතික්‍රියා කරන්න. දැක්ක පළියට, ඇහුණ පළියට, දැනුණ පළියට, හැඟුණ පළියට ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. පුළුවන් තරම් කල්පනාකාරී වෙන්න. ඒකට තමයි විදර්ශනා භාවනාවක් ඕන වෙන්නේ. විදර්ශනා භාවනාවක් ඕන වෙනවා. මේ ඉන්ද්‍රිය වලට, මේ දොරවල් වලට අරමුණු අහුණාට පස්සේ ඒ අරමුණු කරා නොයා ඉන්න නම් Tamanට විදර්ශනා භාවනාවක් ඕන වෙනවා. බුද්ධ ශාසනයකදී විතරයි විදර්ශනා භාවනාවක් සම්බන්ධව කියා දෙන්නේ. ඒ කියන්නේ මේ වගේ ඇති දෙයක් නෑ කියලාම දකින්න කිව්වා. ඇති දෙයක් තියෙනවා, වටිනාකමක් තියෙනවා කියලානේ අපි මේව පස්සේ යන්නේ. පුළුවන් තරම් ඒ හිතට එන අරමුණු පුළුවන් තරම් හොන්තට කල්පනා කර කර මේ වගේ ඇති දෙයක් නෑ, මේ සිතක් පහළ වෙනවා, සිතක් නැති වෙනවා කියලා. ඇති දෙයක් නැති බවම දකින්න කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කළා. ඒක විදර්ශනාව විදිහටයි බුදුහාමුදුරුවෝ දැක්කේ. ඒ නිසා මනුස්ස ජීවිතය අපිට ඒකට ලැබිච්ච හොඳම අවස්ථාව. මේ විදර්ශනා මාර්ගය පුරුදු පුහුණු කරන්න, බුද්ධ ශාසනය පළ නෙලා ගන්න. මොකක් හරි භාවනා ක්‍රමයක් තමන් ජීවිතයට අරගන්න. ඒකට කම්මැලි වෙන්න එපා. උත්හාන වීර්ය හදාගන්න. අඩුවෙන් ගාථා කියලා, අඩුවෙන් පාට කියලා වැඩි වෙලාවක් ඉතුරු කරගෙන මුළු ගෙදරම ඉන්න අයව නිසල්මන් කරලා කොහොමද බුදුන් වඳින්න ගත්තට පස්සේ ඒ වෙලාවට ගෙදර අය කෑ ගහන්නේ නැහැ. බුදුන් වඳින වෙලාවට කෑ ගහන අය වුණත් නිශ්ශබ්ද වෙනවා. ඒ නිසා Tamanට පුළුවන් නම් ගෙදර නිශ්ශබ්ද කරගෙන Taman ඉන්න කාමරේ උනත් කමක් නැහැ. භාවනාවට අදාළ අරමුණක් අරගෙන ටිකක් භාවනාව තුළ හිත පිහිටවන්න. ඒක ඊටාම විශිෂ්ට ඵල Tamanට ගෙන දෙනවා. ඒ නිසා පිනෙන් නතර වෙන්න එපා. සබ්බපව සකරණං ගාථාවේ තියෙන පිනෙන් නතර වෙන්න කියලා නෙවෙයි. කුසලස්ස උපසම්පදා, කුසලයේ දියුණු කරන්න. ඒ කියන්නේ හිතම වඩන්න කිව්වා. පිනෙන් නෙවෙයි විදර්ශනා. හිතම වඩන්න කිව්වා. මේ හම්බ වෙන හැම අරමුණක් සම්බන්ධවම ඇති දෙයක් නැහැ කියන කල්පනාව කරන්න තමන් පුරුදු පුහුණු වෙලා බලන්න. එතකොට තමන්ට තේරෙයි මේවත් එක කේන්තියෙන් යන ගතිය, මේවට ආදරය කර කර යන ගතිය තමන්ගේ හිතින් ඉබේම දුරස් වෙනවා වගේ තේරෙයි. තමන්ටම දැනේ පුදුම තරම් නිස්කලංක භාවයක් දැන් තමන්ගේ හිත තුළ පවතිනවා කියලා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාවෙන් ධර්මානුශාසනාව සිද්ධ කළා. ධර්මානුශාසනාව සිද්ධ කළ අවසාන වෙනකොට එදා ධම්සභා මණ්ඩපය තුළ ධර්ම ශ්‍රවණය කළා වූ බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂව ලබන නිවන් සම්පත්තිය දක්වා හිතගෙන ගියා. එයින් මෙපිට හිටිය බොහෝ උදවිය තවදුරටත් ධර්ම කරුණු කාරණා වලින් අවබෝධය ඇති කරගත්තා. අද මේ උතුම් ධම්සභා මණ්ඩපය තුළ පුරා හෝරාවක කාලයක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ඔස්සේ ධර්ම ශ්‍රවණය කොට දහම් කරුණු වලින් අවබෝධය ලබා ගත්තා වූ පින්වතුන්ට මේ සසර ගමන තුල කොතන හරි තැනක පින් කුසල් මෝරණවද ඒ පින් කුසල් මෝරණ මොහොත තුල උතුම් ධර්මාවබෝධයෙන් භව ගමන කෙලවර කොට ලබන අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වේවා ප්‍රාර්ථනාව පෙරදරි කරවමින් අපි ධර්මානුශාසනාව සමාප්ත කරන ගමන් නිමාවටපත් කරන ගමන් අද පින්කමේ දායකත්වයන් පිළිබඳව අපි මේ විදිහට සිහිපත් කරනවා. සමන් කුමාර මහත්මයා ප්‍රධාන පවුලේ පින්වතුන්, මනෝරි ප්‍රසංගිකා මෙනවිය ප්‍රධාන පවුලේ පින්වතුන්, දීපිකා කුමාරී මහත්මිය ප්‍රධාන කොට ඇති පවුලේ පින්වතුන් එකට එකතු වෙලා අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. ධර්ම ශ්‍රවණය කළා වූ ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරන පින්වතුන් බලාපොරොත්තු වෙනවා. පරලෝසපත් වන්ට යෙදුන W කර්තේලිස් පියාණන්ට පින් දෙන්න, W යසවතී මෑණියන්, W වසන්ත කුමාර සොහොයුරා, H සිරිපාල පියාණන්, පියසේන දහනායක පියාණන්, අර්නෝලිස් පෙරේරා සීයා, එල්පිනෝනා ආච්චි අම්මා, සෝමසිරි පෙරේරා මහත්මයා, සෝමතිලක පෙරේරා මහත්මයා, පියසිරි පෙරේරා මහත්මයා, උදිත බණ්ඩාර මහත්මයාණන් ප්‍රධාන වර්ග පරම්පරාවල මියගිය සියලුම ඥාතීන්ට පින්වත් වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ඒ වගේම GW මාලනී පෙරේරා මෑණියන්ට, GW මල්ලිකා පෙරේරා මෑණියන්ට නිදුක්
නිරෝගී සම්පන්නිය චිරජීවනය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි අද දවසේදී සමන් කුමාර මහත්මයාණන් ප්‍රදාන කොට ඇති මනෝරේ ප්‍රසංගිකා මෙනවියන් ඇතුළු දීපිකා කුමාරි මහත්මිය ඇතුළු පින්වතුන් අද මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. එහෙමනම් අපි මේ විදිහට කල්පනා කරගමු. සමන්ත චක්කවාලේසෝ කියන දේවතා ආරාධනාව සිද්ධ කරනවා සමග අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික ඉෂ්ට දේවතාවරු දේවතාවියන් ප්‍රදාන යම්තාක් දේවදේවී සමූහයා ඔබෙන් මගෙන් අපෙන් පුණ්‍යානුමෝදනාවන් ලබන්නට කැමති වෙනවද බලාපොරොත්තු වෙනවද? එසේ පින් ගන්න කැමති වන බලාපොරොත්තු වන සියලුම දෙවියන්ට අපි එකට එකතු වෙලා මේ රැස් කරගත්තා වූ පින් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙව් රජ දරුවන් සතර දෙනා වහන්සේලා ප්‍රදාන කොට ඇති පුණ්‍යානුමෝදනාවන් ලබන දෙවියන්ගේ දේවානුභාව සම්පත් වැඩේවා. දිව්‍ය අසයිසුරු සම්පත් වැඩේවා. ඔබ හැම දිනාගේම ජීවිතවලට අභිවෘද්ධිය පිණිසත් සුභ සිද්ධිය පිණිසත් ආරක්ෂාව පිණිසත් දෙවියෝ ආශිර්වාද ප්‍රාර්ථනා කරත්වා. දෙවියන්ට නිවන් සම්පත් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ උතුම් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන දායක පින්වතුන් නමින් පරලෝ සැපත් වන්නට යෙදුණු නම් සඳහන් කළ සියලුම ඥාතීන්ට ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වත් ඔබ යම් කෙනෙක්ගේ නමක් ගම සිහිපත් කරගෙන පින් දෙනවද ඒ ඇත්තන්ටත් විහාරගණේ අපවත් වන ගරුතර මහා සංඝරත්නයටත් අපෝ පැවිදි භාවයට පත් කළ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාටත් ඔබ අපි හැමදෙනාගේම මව් පාර්ශව පිය පාර්ශව නියෝජනය කරමින් මෙලොවහල යම්තා ඥාතිවරු සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන මේ දෙන කරන ප්‍රාර්ථනාවට අනුව පුණ්‍යානුමෝදනාවන් ලබත්වා සැපවත් වෙත්වා සුවපත් වෙත්වා නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන නම් සඳහන් කළ දායක පින්වතුන් ප්‍රදාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කළා වූ ශ්‍රාවක පින්වතුන්ට විහාරාධිපති අතිගෞරවාස්පද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රදාන කොට ඇති ගරුතර මහා සංඝරත්නයට අපගේ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාට ඔබ අපි හැමදෙනාගේ මව්දෙමෝපියන්ගේ ජීවිතවලටත් අපට මේ පින් කුසල් වල බලවත් ආශිර්වාදය ලැබේවා. කායික නිරෝගී භාවයේ මානසික සුවපත් භාවයේ ඇතුව තව চিරාත් කාලයක් මේ මනුස්ස ජීවිතේ පූර්ණාංශ වින්දනය කරමින් දම්පින් කරන්න පින් කුසල් වඩන්න ධර්ම ශ්‍රවණය කරන්න හිතගත නැඹුරු වේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්මානුශාසනාව ශ්‍රවණය කළ සිප්සතර හදාරණ දුවා දරුවන්ට සිද්ධ කරන අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගන්නට ධාරණ ශක්තිය නැනනවන ලැබීම පිණිසම මේ පින් කුසල් වල බලවත් ආශිර්වාදය පිහිටාවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වතුන්ට ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුන අපට සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් භාවය කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන අප ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකේ නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සුව ඇති අමා මහ නිවනෙන් සැනසීම පිණිස මේ මහානිසංසදායක කුසල කර්මය හේතු වේවා වාසනා වේවයි සිතා සාදර සිතින් යුක්තව චිත්ත ප්‍රීතියෙන් සාදු කියා පින් අනුමෝදන් විය යුතුයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. अस्मिन् विहारगर पब्बत रुक्कगामे सब्बेषु दीपनगरेषु पिचक्कवाले देवासुरागरुडरक्कसनागयक्खा रक्कन्तु त्वं सकन भाव बलेन निච්ඡං. මෙත්සිත සස්සයුරේ මෙරේ අසුරලෝ නාලෝ සදෙව්ලෝ තලේ සිව් දේවාලේ හිමකුලේ සමංකුලේ විල්සත් අනෝතත් විලේ ආකාසේ පොළවේ සියල් බඹතලේ මේ සක්වලේ මේ ලක්තිවේ මේ පන්සලේ දෙව්රස් පිංගනිමින් මෙතේ මුනි රජුන් දැක්මෙන් දකිත්වා නිවන්. සසංග සියල් බඹලෝ වසන දෙවියනේ උරග ගුරුළු යක්ඛෝ නරාසුරයිනේ
නොළඟ ළඟ වෙසෙන ගොඩ දිය සව් සතුනේ සමග මෙපින් අනුමෝදව් සමසිතිනේ වාත දෙරණත පටන් මහැර මකනිඨා බඹලව පටන් භූතයක්සෙන් වෙසෙන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මිතුරු නැදිමයිල සහ ඉන්දින නිරතුරු යහළුවන් අපේ ගුරුවර දෙමව්පියෝ සහ සියලු නෑසිව් ගනිත්වා මෙපින් රාමමා සජ්ජ ලංකායම් ලද්දරාජත්තනෝ යසෝ විභීසනව්ව දේවේසෝ ඉදං පුඤ්ඤානුමෝදතු නානාවන්නෝ මහා තේජෝ ඕදාතය වාහනෝ ගාම සංචාරකෝ දේවෝ ඉදං පුඤ්ඤානුමෝදතු උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසී යතා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මහා සංඝරත්නයේ ආශිර්වාද පිහිටවනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු